කජ්ජගේ පුතා මේ තරම්ම කියන්නේ තමන්ගේ අම්මව අත්අඩංගුවට ගන්න කියලාද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නීති උපාධිය ගැන ඔන්න තවත් තොරතුරු හෙළි වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට මෙච්චර ගෙවල්තු ගිය. දැන් බලන් ගියාම මහින්ද මහත්තයාට විතරයි කොළඹින් ගෙයක් නැත්තේ. බලන් හිටියාම මහින්ද මහත්තයාගේ වටේම ඉඳලා තියෙන්නේ හොරු රැලක්ද? Talk with Ashi. සමාජීය නොදුටු පැතිකඩ. අයිබෝවන් සුබ දවසක්. මගේ හිතාදර ප්‍රේක්ෂක ජනතාවනි, ඉතින් අදත් ඔන්න සුපුරුදු විදිහට ලෙන්ගතුකම හිතවත්කම අරගෙන ටෝක් විත් ආෂි සමාජීය කතිකාවත වේදිකාවට මම අද මේ විදිහට ගොඩ වෙනවා. ඔබ දන්නවා මේ වේදිකාව තුළ කතා කරන්නේ ඔබේ අදහස්, සමාජයේ පවතින යම් යම් සිදුවීම් එක්කලා ඔබ අදහස් ඔබ දක්වන අදහස් වගේම ඔබට පැනනගෙන ප්‍රශ්න ඍජුවම කතා කරන වේදිකාවක් තමයි ටෝක් විත් ආෂි වේදිකාව කියන්නේ. ඉතින් අද දවසේ තියෙනවා අපිට ගොඩක් දේවල් කතා බහ කරන්න. අපි කතා කරමු. මුලින්ම මතක් කරන්නම් ටෝක් විත් ආෂි YouTube නාලිකාව තවමත් ඔබ subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. හැපැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට පුළුවන් අපි දාපු වීඩියෝ එකක් දාපු සැනින් ඕගලන්ට බලන්න. මම එහෙම කියන්නේ මේක ඕගලන්ගේ වේදිකාව. ඕගලන්ගේ හඬ මෙතනට ගෙනල්ලා, ඕගලන්ගේ අදහස් මෙතනට ගෙනල්ලා, ඕගලන්ට යම් කිසි සිද්ධියක් වෙනුවෙන් පැනනගෙන ප්‍රශ්න අපි ඒක සමාජයේ දකින්නදී කියන්නේ සමාජය තුල දැන් මිනිස්සු මොනවද මේක ගැන කතා වෙන්නේ, උන්ට තියෙන අදහස් මොනවද, උන්ට තියෙන ප්‍රශ්න මොනවද, මේ හැම දෙයක්ම තොරතුරුත් එක්ක එක රාශී කරගෙන කතා කරන වේදිකාවක් නිසා මම හිතන්නේ ඒක ඕගලන්ගේ වේදිකාව, ජනතාවගේ වේදිකාව. ඉතින් අද දවසේත් අපි පටන් ගමු. අපි දන්නවා මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල බොහොම ආందోලනාත්මක විදිහට කතා බහ වෙන්නේ කජ්ජගේ පුතා කියන අර ප්‍රකාශයත් එක්කලා මේ දවස්වල අවුරුදු 16ක දරුවා මාධ්‍ය හමුවක් තියලා ඒ කරපු ප්‍රකාශයත් එක්කලා කජ්ජා කියන නමත්තාගේ බිරිඳ ඒ කරපු ප්‍රකාශයත් එක්කලා දැන් වෙනකොට මුළු සමාජ මාධ්‍ය පුරාම කතා බහට ලක් වෙලා තියෙන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් අදත් ඒ ගැන කතා කරලාම තවත් කාරණා තියෙනවා, කරුණු තියෙනවා කතා කරන්න. ඒවට යන්න කලින් දැන් මේ අවුරුදු 16 දරුවා ගැන අපි චුට්ටක් කතා කරමු. දැන් ඔහු මේ කරපු ප්‍රකාශය දැන් වෙනකොට ඔබ දකිනවා සමාජ මාධ්‍ය තුල යම් කිසි පාර්ශවයකට ඍජුවම ඇඟිල්ල දික් වෙලා තියෙනවා මොවුන් තමයි මේ දරුවව මෙහෙ යුවේ කියලා. හැබැයි චුට්ටක් අපි හිතමුද මේ දරුවා දැන් බලන්න ලස්සන නමක් තියෙන දරුවෙක්. මේ දරුවා ලස්සන නමක් තියෙනවා. එතකොට දැන් මුළු මහත් සමාජයම මේක ලෝකයක් බලනවනේ. මේ රටේ විතරක් නෙමෙයි මේ සමාජ මැදින් ලෝකයක් බලනවා. ඒතකොට මේ ලෝකයක් ඉදිරියේ මේ දරුවා හංවඩු ගහින්නේ කොහොමද? මේ මෙච්චර ලස්සන නමක් තියාගෙන කජ්ජගේ පුතා කියලා. තමන්ගේ තාත්තගේ නමත් එක්ක සමාජයට යන්න දරුවෝ කැමති. ඒක තමයි නේ ඇත්ත කතාව තමයි. මේ මගේ තාත්තා මේ ඒ තාත්තගේ දරුවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කජ්ජා කියන ඒකට කජ්ජගේ පුතා. මට ඊට වඩා ලස්සන නමක් උඩ තියෙන්නේ. දැන් වෙනකොට හැමෝම අඳුරන්නේ කජ්ජගේ පුතා කියලා තමයි සමාජයේම ඔහුව ආමන්ත්‍රණය කරන්නේ. ඔහුව හඳුන්වන්නේ නේ. එතකොට මේ වගේ දැන් නමක් හදාගෙන ඉවරයි. නේ මේ දරුවට අපි පොඩක් කතා කරන දරුවා තාමත් කාලය තියෙනවා. තාමත් කාලය තියෙනවා. අවුරුදු 16ක දරුවෙක් මම හිතන්නේ මේ වෙලාවේ හොඳ ගුරු ඇසුරක්, හොඳ කල්යාණ මිත්‍ර සේවනයක් මේ දරුවට අවශ්‍යයි. උපදෙස් දෙන්න. මේ දරුවානේ දරුවෙක්නේ. එතකොට ඒ දරුවා කියන ප්‍රකාශයත් එක්කලා බලන්න තමන්ගේ අම්මට විරුද්ධව. සමහරට අපි මෙහෙම ගමු. තරසාධාරණව දරුවෝ අම්මා අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නේ එහෙම වෙන්න පුළුවන්. තමහර දෙමව්පිය වැරදි වෙන්න පුළුවන්. තමහර දරුවෝ වැරදි වෙන්න පුළුවන්. කොච්චර දරුවෝ වැරදි වුණත් අපි දකින දරුවන්ගේ වැරදි සමාජගත කරන අගොම අඩුයි. තා දරුවෝ දෙමව්පියන්ගේ වැරදි සමාජගත කරන අඩුයි. ඒවා පවුලේ ප්‍රශ්න පවුලේ විසඳාගත යුතු දේවල් මේ සමාජ මාධ්‍යවල කියන්න විතරයි පුළුවන්. සමාජ මාධ්‍යයට ඇවිල්ලා කියලා ඕනම් කමෙන්ට්ස් ටිකක් දායි බැනලානේ ඒක ඇත්තටම ඉවරයි. දැන් පේනවනේ රනිල් සතිය, අයිස් සතිය, තාජුදීන් සතිය කියන්නේ සතිය දෙතනින් මෙකලා යනවා. ඉතින් හැබැයි ඒ පවුල ඇතුලේ ගොඩ නැගෙන දේ කවදාවත් අකාමකා ගන්න බැරි දෙයක් තමයි හදවත් තුල ගොඩ නැගෙන්නේ. ඒකට වගේ කියන්නේ කවුද? මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. තමන්ගේ අම්මට විරුද්ධව මෙම මාධ්‍යයකට ඇවිල්ලා එහෙම කියනවා සහ දැන් මේ තාත්තගේ මරණය වෙනුවෙන් තමයි සාධාරණයක් ඉල්ලන්නේ. තාත්තා වෙනුවෙන් තමයි මම මේ කතා කරන්න කියලා කියනවා. හැබැයි එතනදී කියනවා කිසිම දේශපාලන පක්ෂයකට මේක ඇතිලා නෙමෙයි කතා කරන්නේ. කිසිම දේශපාලඥයෙකුට මේ වෙලාව නෙමෙයි කතා කරන්න කියලා කියනවා නේද? කවුද ඇහුවේ එහෙම දෙයකට කතා කරනවලු කියලා නේ? ඔහු විසින්ම තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ගොඩක් දේවල් ඒ අතරින් පැහැදිලි වෙනවා. දැන් ඔහු කියනවා තාත්තගේ මරණය වෙනුවෙන් හරි දැන් අර බැකෝ සමන් කියන පුද්ගලයා දැන් කටුතර අරගෙන ඒගොල්ලන් අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යනවා, විමර්ශන කටයුතු කරගෙන යනවා. හැබැයි ඒ සාධාරණය වගේම අනිත් අයගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි? අනිත් අයව අත්අඩංගුවට ගන්න නැත්තේ ඇයි? ඒතර මේ අනිත් අය කියන්නේ කවුද? ඍජුවම කියන මගේ අම්මව සැකයි. නේ? ඒතර
කියලාද මේ දරුවා මේ කියන්නේ? නේ ඒ වගේ දෙයක් නේ අපිට පැහැදිලි වෙන්නේ. හරි. දැන් මේ තියෙන ප්‍රශ්නේ මේ දරුවට ඇයි මේක මීට කලින් හිතුනේ නැත්තේ? මගේ තාත්තා වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕනේ. මගේ තාත්තගේ මරණයට සාධාරණයක් වෙන්න ඕනේ. මේ දරුවට ලොකු වේදනාවක් තියෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්න ඕන දෙයක් නේ. අම්මලා හැටියට, තාත්තලා හැටියට, දෙමව්පිය හැටියට, සහෝදරයෝ හැටියට මේ දරුවා වේදනාව සමාජයක් හැටියට හැමෝම තේරුම් ගන්න ඕනේ. මොකද අම්මා ජීවිතුන් අතර ඉඳලා ඔය කියන විදිහට අම්මාගේ ඈත්ලා තමයි මේ දරුවා ජීවත් වෙන්නේ. සහ තාත්තා නංගි මල්ලි මහපාරේ මහ දවාරිනේ මරලා දානවා. මේක මේ දරුවට ලොකු මානසික පීඩනයක් තියෙනවනේ. එතකොට ලොකු වේදනාවක් හදවත ඇතුලේ තියෙනවා. කැකෑරීමක් තියෙනවා. ඒක නැත්නම් ඒක අපි කාටත් එකයි. අපිට මේ වගේ සිද්ධියක් වුණා නම් අපි එතන ඉඳලා බැලුවා නම් අපිට ඇති වෙන්නේ ඒ දේ තමයි. හරි. එතකොට මේ සිද්ධියත් එක්කල මේ දරුවව අර ඒ අවස්ථාව බලලා ඒ අවස්ථාව අනුව මේ දරුවා පාවිච්චි කරන මං හිතන්නේ මහා බරපතල වැරද්දක් මොන තරම් පාපයක්ද? නේ අම්මා කෙනෙකුට විරුද්ධව සිගන්නලා මේ වගේ මාධ්‍යයක් හමුවේ ඉදිරිපත් කරා නම් මොනතරම්නම් පාපයක්ද? අම්මා කෙනෙක් ගැන වෛරයක් ඇති කරවලා මේ දරුවට. දැන් මේ දරුවා කියන විදියට ඒ අම්මා හිම කරා නම් CID එකට ගිහිල්ලා මේ වීඩියෝ දර්ශන පෙන්නලා කලින් ප්‍රශ්න කරාලු. එතකොට අම්මා මෙහෙම කිව්වා අරම කිව්වා කියලා කියනවා. හැබැයි මේ ඔක්කොම සමස්තයක් විදියට ගත්තට හිතන දේ තමයි පුතේ ඔයාට දැන් මීට කලින් මේක කියන්න තිබුණා. නේ දැනුත් දරුවෙක්නේ. දැන් කියනනම් ඊට කලින් මම දරුවෙක් කියලා තාමත් දරුවෙක් අවුරුදු 16යි. එතකොට ඔයාට දැන් තාත්තගෙන් සාධාරණයක් ඕනේ නම් අම්මා ප්‍රකාශයක් කරලා මේක ඉස්මතු වෙනකන් හිටියේ ඇයි පහුගිය දවස්වලත් ඔයාට මේ වෙනුවෙන් සාධාරණයක් පිළිගන්න තිබුණා. මගේ තාත්තගේ මරණ වෙනුවෙන් මට සාධාරණයක් ඕනේ කියලානේ. එතකොට එහෙම නොකර තමන්ගේ අම්මා ප්‍රකාශයක් කරලා ඒක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයක් සඳහන් කරනකොටම මේ විදිහට උඩට ඉස්මතු වෙලා මේ වගේ ප්‍රකාශ කරන්න මම හිතන්නේ එතන තමයි ලොකු සැකයක් පවතින්නේ. මොකද සැක කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. කෙනෙක් ගැන, කෙනෙක්ගේ හැසිරීම ගැන, කෙනෙක්ගේ කතාබහ මේ හැම එකකින්ම ජනතාවට පුළුවන් සැක කරන්න. සැක උපදින වැඩ කරනකොට සැක කරන එක සාධාරණයි. ඒකද සැකයක් මතුවෙනවා මේක කාගේ හරි ඉගැන්නුම් බහට කරාද කියන එක මම හිතන්නේ ඒ මව ඊට පස්සේ ප්‍රකාශයක් කරානේ කපිල දිසාන්නට කියන නැමැත්තාගේ අනුදැනුව ඇතුවයි මේ දරුවා මේ මෙහෙම මාධ්‍යෙට මෙහෙම කතා කරන්නේ මේ දරුවව හසුරවනවා මෙහෙයවනවා කියලානේ. අපි කියන්නේ ඒක තමයි ලේකිරි කළපොපු අම්මෙකුට විරුද්ධව දරුවෙක් ඔසිගන්නලා මාධ්‍යට ගෙන්නලානේ. මං කිව්වේ ඒකයි දෙමාපිය දරුවා අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ රටේ ඔය එකක් නෙමෙයි. මේ රටේ ඕන තරම් තියෙනවා දරුවෝ දෙමාපිය අතර මේ ප්‍රශ්න. හැබැයි ඒවා මේ විදිහට අනිත් අයට ඕන විදිහට අවස්ථාවට ප්‍රයෝජනය ගන්න දෙනවා කියන්නේ පුතේ දැන් මම කියන්නේ මේ දරුවා කවදා හරි දවසක දැන් අද ඔහොම කියයි. අද මුළු මහත් සමාජයක් බලනකොට මේ දරුවා ඉස්කෝලේ යනවා. මේ දරුවා පන්ති යනවා. දැන් මේ දරුවට හැදිච්ච නමත් එක්කල මේ දරුවා පාරතොට යනකොටනේ දැන් කලින් තිබිට තාත්තෙත් එක්කලා බලන්න පුළුවන්ද? යාළු වුණත් නේ එක එකව කියනකොට මේ ළමයට තව මානසික පීඩාවක් ඇති වෙන්න ඉඩ කඩ බොහොම තියෙනවා. මේ සිදුවීමත් එක්කලා. එතකොට තමන්ගේ අම්මට විරුද්ධව මේ විදිහට උසිගන්නලා මේ විදිහට මේ දරුවෙක් පාවිච්චි කරා නම් දරුවව මෙහෙවීමක් කරා නම් ඇත්තටම මේ දරුවගේ ඉදිරි දේවල් ගැනත් නේ ඒ දරුවට යම්කිසිගේ මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන් මේක ගැන දැන් ඉදිරියේදී මේ දරුවගේ මේ නමත් එක්කලා මේ ප්‍රකාශයත් එක්කලා යන්යන් සමාජවාද තුල බලන්නකො ගිහිල්ලා මේ වෙනකොට ඇතිලා තියෙන තත්ත්වය ඒකත් එක්කලා ඉදිරියේදී මම හිතන්නේ හොයාගන්නේ කොහොම හරි මේ දරුවට එහෙම ඉගැන්නුවද මේ දේවල් කියන්නේ යම්කිසි දැන් අර කියන්නේ තිර රචනයක් කරලානේ කවුරු හරි පිටපතක් ලියලා දීලා ඒක බලාගෙන කිව්වා වගේ කියලා තමයි ගොඩක් වෙන සමාජෙමදි කියන්නේ. ඉතින් එහෙම වෙලා නම් තොරතුරු හොයාගෙන යද්දි මේවා එළියට ආවොත් ඇත්තටම පව් මේ දරුවා මොකද මේ පවුල ඇතුලේ රණ්ඩු සරුවල් ප්‍රශ්න මේ හැම දෙයක්ම ඕනම පවුලක තියෙන දෙයක්. හැබැයි කාලයත් එක්ක මේවා විසඳිලා පවුල ඇතුලේ බැඳීම කියන හැඟීම කියන්නේ කවදා හරි ඇති වෙනවා. දරුවෙක් අම්මෙක් කවදාවත් තරහ වෙලා ඈත්ලා හැමදාම ඉන්නේ නැහැ. නේ දරුසෙනෙහස මව්සෙනෙහස කියන දේ කොයි වෙලේ හරි ඉස්මතු වෙනවා. ඒක මොකක් හරි දෙයක් නිසා සිද්ධියක් නිසා යටපත් වෙලා තිබුණත් කොයි මොහොතක හෝ ඒක ඉස්මතු වෙන්න පුළුවන්. අන්න ඒ ඉස්මතු වෙන දවසට මේ දරුවා පසුතැවීමකට ලක් වුණොත් මේ අම්මට එදා මං කරපු ප්‍රකාශය කියලා කවුද ඒකට වග කියන්නේ? එදාට පසුතැවිලි වෙලා වැඩක් තියනවද? එයා අද දරුවෙක් කවදාද සමාව ලැබෙයි? දැන් දරුවෙක්නේ කවදාද තීරුම් අරගෙන එහෙම දෙයක් වෙච්ච දවසට සමාව ලැබෙයි. හැබැයි මතක තියාගන්න මේවා පිටපස්සේ ඉන්න කවුරුන් හෝ වේවා මේ ජනතාවගේ මහ ජනතාවගේ තියෙන සාපයෙන් නම් මිදෙන්න බෑ. කොහේ හරි මොකක් හරි වෙනකොට තමන්ගේ වැරදි වහගන්න තුත්තිරි ගහෙත් එල්ලනවනේ. මැරෙන්න යන මනුස්සයෙක් තුත්තිරි ගහෙත් එල්ලනවා වගේ දැන් තින් වැරදි වහගන්න කාව හරි පාවිච්චි කරනවා. කාව හරි පාවිච්චි කළ තමන්ගේ වැරදි වහගන්න හදනවා නම් මම හිතන්නේ ඒක ලොකු බරපතල වැරද්දක් වගේම
ස්වභාව ධර්ම හැටියට ලොකු පාපයක්. මේ ස්වභාව ධර්මයේ කියලා එකක් තියෙනවා. දැන් එනකොට පේනවනේ ඒක ඉස්මතු වෙවි නේද? ඔක්කොම ඉස්සරහට ගේන හැටි යට ගියේවා ආපහු උඩට ඉස්මතු වෙලා කවුරු කොහොම වැරදි කරලා යට ගැහුවත් බලය, හයිය, ශක්තිය, මුල මුදල් ඔය දේවල් තියෙද්දි ඔය හැමදේම කරත් කොතනක හරි මේ ස්වභාව ධර්මයෙන් අඩුහන දවසට ඒ හැමදේම යටයි කියන එකත් ඔය කවුරුත් මතක තියාගන්න ඕනේ. මේක අපි කාටත් හැමෝටම පොදුයි. ඒකින්ද අපි කවුරුත් ඒ දේවල් මතක තියාගන්න ඕනේ හැමදේම කරන්න. දැන් මේ දරුවා කතාවත් එක්ක දැන් මේ මවගේ ප්‍රකාශයත් එක්ක මම කියන්නේ මේ පසු කාලෙම මේ අම්මටයි දරුවටයි මොනතරම් හිත වේදනාවක් ඇති වේද මේ කරපු ප්‍රකාශයත් එක්ක තමන්ගේ අම්මට මෙහෙම කරා කියලා පසුතැවීමක් මේ දරුවට ඇති වුණොත් ඇත්තරම මුළු මහත් සමාජයක් විදිහට දරුවට සමාවක් දෙයි. හැබැයි ඒක පිටිපස්සේ හිටපු අයට නම් ඒ ශාපය අනිවාර්යයෙන්ම ඒ පසුපස එනවාමයි. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු දැන් සමහරක් වෙලාට දරුවන්ට එන උණක් තමයි. අපි දකිනවා දැන් තාත්තා මැරයෙක් නම් තාත්තා පාතාලේ නම් තාත්තා නමක් හොල්ලගෙන ඉන්න කෙනෙක් නම් දැන් ගොඩක් වෙලාට පුතාට තියෙන හොඳ සැලකිලි. ඉස්කෝලෙත් එහෙමයි, පුතා කොහේ හරි ගියත් එහෙමයි, තාත්තගේ නම කියනකොට පුතාට මෙහෙම බයයි කට්ටිය. පුතාට වචනයක් කියන්නේ ඒක මොන වැරද්ද කරත් ඔරුව පාත් කරගෙන ඉන්න තාත්තට තමයි සමාජෙත් තමයි හැදිලා තිබුණේ. දැන් අපි පහුගිය දවස්වල දැක්කන්නේ ඇමති ගොල්ලන්ගේ දරුවෝ එහෙමනේ. ඒ වගේ තිබ්බනේ ඒ වගේ සමාජයක්. එතකොට දැන් තාත්තා එහෙම දැන් මිනිමරුම් වලට සම්බන්ධ වෙලා මොන හරි අපරාධ කල්ලියක ඒ වගේ කෙනෙක් වෙනවා පුතාලා ඉන්නේ ඊටත් උඩින්. පුතාට හෙන්න සැලකිලි නේ, පුතාට හොඳ කරු සැලකිලි. ඒකට පුතා විතරනේ පුතාගේ යාළුවන්ට. අහවල් කෙනා මගේ යාළුවනේ. අහවල් කෙනාගේ පුතා නෙමෙයි. ඒ මගේ හොඳම යාළුවනේ. එහෙම කොහම 아무තු ගැම්මක් එනවා. ඔය මේකේ ඔක ඇතුලේ ඉන්නකම් මං හිතන්නේ ඒක ලොකු උණක්. හැබැයි දැන් එනකොට මම හිතන්නේ ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. ඒ උණ මම හිතන්නේ දැන් නම් තියාගන්න එක එච්චර සුදුසු නැහැ නේද? එච්චර සුදුසු නැහැ. මොකද මේ තමන්ගේ තාත්තා කවුරුණත් තමන්ගේ තාත්තා ඇමති කෙනෙක් වුණත් ජනාධිපති වුණත් මම හිතන්නේ දැන් නම් වැරද්ද කරොත් වැරද්දම තමයි. ඒක නීතිය කාටත් එක සමානයි කියන ඒ සංකල්පය යටතේ මම හිතන්නේ සිරු දේ සිදු වෙමින් පවතින හින්දා. ඒකත් එක්ක දැන් කියන්න ඕනේ දැන් මේ දරුවෝ තාත්තගේ පවර් එක අරගෙන තාත්තගේ හයිය අරගෙන මුළු ගමක් හොල්ලගෙන ඉන්න කාලයක් තිබුණානේ. ඉතින් මේකත් එක්කල දැන් මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ඔන්න දැන් මේ නීති උපාධිය සම්බන්ධිනොත් ආයමත් ප්‍රශ්න පැනනගලා තියෙනවා. දැන් කවුද මේ නීතිඥ අමිල කියන නීතිඥවරයා කියනවා ඇතින් දුරුදේ තමයි ඔහු කියන්නේ. මේ වෙනකොට ඔහු සමාජ මාධ්‍යවල ප්‍රකාශයක් කරගෙන යනවා ඔහුව සාක්ෂියට කැඳවන්න කියලා මේ සම්බන්ධයෙන් මේ නීති උපාධි විභාගෙ ලියන වෙලාවේ ඒ විභාගෙ ලියන වෙලාවේ පහුගිය කාලේ අපි දැක්කා එක කතාන්දර මේ කිව්වා. ඒ කියන්නේ බුලත් අතක් දීලා පිළිගත්තයි කියලා නේද? නාමල් විතරක් විශේෂයෙන් නාමල් මන්ත්‍රීතුමා විශේෂයෙන්. එතකොට එතුමා වීදුරු අරක් තියෙන කාමරයක තනියම ඒකේ තමයි විභාගෙ ලියුවේ. එතකොට ආබාධිත ශිෂ්‍යයෙක් තවත් ඒකේ හිටියා. එයයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමයි විතරයි හිටියේ මේ විභාගෙ ලියනකොට. ඒගොල්ලන්ට විශේෂ වුණේ කොහොමද ඒ කුටිය? දැන් ඒකේ තියෙන්නේ ආබාධිත තත්ත්වයක් තියෙනකොට පරිගණක භාවිතෙන් ඒ කියන්නේ අත් දෙක හරි මොකක් හරි නැති හිම එකක් තමයි. ඒකට පෑන අල්ලන්න බෑ. මොකක් හරි එහෙම තියෙනවා. ඒ වෙනකොට ඒකේ ඇතුලේ ලියන්න පුළුවන් ඒ වගේ කෙනෙකුට තමයි. ඒ වෙනකොට ඒ ශිෂ්‍යා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා ඒ ඔක්කොම කළා තමයි ඒ විශේෂිත කාමරේ ඒ විභාගෙ ලියලා තියෙන්නේ. හැබැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඒකට තිබ්බ රෝගී තත්ත්වය මොකද්ද, අසනීප තත්ත්වය මොකද්ද කියලා එතුමා අහනවා ඒ විශේෂිත කාමරේ විභාගය ලියන්න. එතකොට දැන් මේ විභාග ලියලා ඔක්කොම කරනකොට මේක ඇතුලේ තියෙනවද? අපි නෙමෙයි කියන්නේ අපි නීති විභාග ලියන්න ගිහිල්ලා නැහනේ. නමුත් මේකේ මේ ඒ විභාග ලියපු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාත් එක්ක ඒ කාලේ හිටපු ඒ වෙනකොට ඒ නීති විභාග ලියපු කෙනෙක් තමයි මේ නීතිඥ අමිල කියන මහතා දැන් මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නේ. එතුමා කියනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව දැන් ඒ කාලේ එතකොට 80% පැමිණීම බලනකොට දවස් 2ක් හෝ 3ක් මට මතක විදිහට ප්‍රකාශ තිබේ. ඒ ඇරෙන්න දැකලා නැහැලු. මේකට සහභාගී වෙනවා. ඉතින් මේ දේශන වලට සහභාගී වෙන්නේ නැතුව කොහොමද මේ විභාගෙ ලිව්වේ කියන එක ප්‍රශ්නයක් එතුමා ප්‍රශ්න කරනවා. මේ සාධාරණ ප්‍රශ්න කරන එක දැන් විභාගයක් ලියනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි නේද? මේ විභාග මේ විදිහට ලිව්වා නම් අපි අද මෙතන නැහැ එහෙනම් නේද? මේ කියන විදිහට ලේසියෙන් විභාග ලියලා පාස් වෙන තිබ්බනම් බුදුහාමේ අපිට තිබ්බ නීතිඥවරු දොස්තරවරුනේ හම්බ දොස්තරවරු නම් වෙන්නේ නැහැ. මොකද මේ හොරට ලියලා එහෙම වෙන්නත් එපා. මොකද දන්නවද ජීවිත එහෙන් පිටින්ම ජීවිත ගණනාවක් අතේ. ඉතින් නීතිය කියන දේ නීති උපාධිය කියන දේ නම් නීතිඥවරු නේද ගොඩක් වෙලාට උසාවි වල බොරු කියනවා මන්නේ ඒක සාමාන්‍යයෙන් දැන් ඒ කියන්නේ තමන්ගේ සේවාදායකයා බේරගන්න මොකක් හරි මේ බොරුවක් කියලා නේ සේවාදායකයා බේරගන්න ඒකනේ නීතිඥ මහත්තයගේ මේ රාජකාරිය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ
ඒක අර දොස්තරයි සමානනේ දොස්තරයි නීතිඥය කියන එක ඒක මේ වෙනසක් තියෙනවා ලොකු. අර දොස්තර කෙනෙක් වෙනවා කියන්නේ හොරට වුණොත් එහෙම මම හිතන්නේ ජීවිත ඔක්කොම ඉවරයි. එහෙම වෙන්න බෑ. මම කියන්නේ දැන් මේ විදිහට විභාග ලියන්න මට රටේ වාතාවරණයක් තිබුණා නම් ඉතින් ඒ විදිහට ඒ අංශ වලින් බිහි වෙයි කියන එක තමයි පැහැදිලි කරේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ කරුණු කාරණා මතුවෙනවනේ. දැන් වෙනකොට තවත් තියෙන ප්‍රධානම මාතෘකාව තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා. මේ වෙනකොට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඔහුට තියෙනවලු බස් රථ 12ක්, ටිපර් 8ක්, පිරවුම්හල් 3ක්, මූල්‍ය ආයතන 47ක මුදල් තියෙනවලු. ඒ වගේම වසර එකහමාරකට කෝටි 6මාරක් උපයලා කියලා කියනවා. හෝටල් සංකීර්ණයක්, පිරවුම්හලක්, මහරගම දෙමටගොඩ මැදිවල පල්ලේකලේ ගෙවල් 4ක්, වෙලියත්තේ වීරකැටියේ කඩසාප්පු, ටිපර් බස් ඔය විදිහට වත්කම් තියෙනවා කියලා තමයි ඔහු මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙනවා. ඉතින් දැන් ප්‍රශ්න කරගෙන යයි. මෙච්චර මුදලක් ඉපෙව්වේ කොහොමද නේ වත්කම් ගැන ප්‍රශ්න කරනකොට ඉතින් උත්තර බඳින්න සිද්ධ වෙයි. මෙතනදී දැන් මම දැක්ක සමාජ මාධ්‍යයේ කියනවා අග්ගලා මෙහෙමනම් විහෙර කොහොම වෙයිද කියලා නේ. එහෙම තියෙනවා. ඉතින් ඇත්තටම මහින්ද මහත්තයාට කොළඹ ගයක් නැහැලු. මහින්ද මහත්තයාගේ ආරක්ෂකයාට ගෙවල් මෙච්චර ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි යාළුවෝ අතරේ කියනවානේ බොරුවක් කියනකොට පොඩ්ඩක් පිළිගන්න පුළුවන් බොරුවක් කියන්නනේ කියලා නේ. ඒ වගේ පොඩ්ඩක් ඉතින් පිළිගන්න විදිහට බොරු දැන් ඉතින් කොහොම කරත් ගොතා ගන්න බැරි වෙන හැඩක් තමයි අපිට පෙනීගෙන යන්නේ. ඉතින් මේ තමයි දැන් තියෙන වත්මන් තොරතුරු ටික මේ තියෙන කරුණු කාරණාත් එක්කලා ඉතින් අපි සූදානම් වෙනවා. මේ තොරතුරු ලැබෙන ඒවත් එක්කලා ඔබේ අදහස් ඔබේ ප්‍රශ්න මේ වේදිකාව තුළ කතා කරන්න. අදත් මේ විදිහට අපි මේ මාතෘකා ඔස්සේ ගොඩක් කරුණු කාරණා කතා කරලා ඉතින් තවත් වැඩසටහනකින් ඉක්මනටම හම්බ වෙමු. මොකද ඉක්මනටම මුණ ගැහෙන්න ඕනි ගොඩක් දේවල් තොරතුරු අපේ වෙත ගලාගෙන එනවා. ඒ වගේම අපි කතා බහ කරමු ඊළඟ වැඩසටහනේ. එහෙනම් අදට මම නවතිනවා. ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම සුබ දවසක්. Talk with Dashi.